ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් ඔන්න අද මගේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මල්වර චාරිත්‍ර වාරිත්‍ර තුල බැඳුණු අභිචාර ලක්ෂණ ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එක click කරන්න. ඒ වගේම like එකක් comment එකක් දාගෙන යන ගමන් තව කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්න එපා. හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මල්වර වීම කියලා කියන්නේ කාන්තාවකගේ දෙවන උපත විදියට තමයි සැලකන්නේ. ඉතින් මල්වර වීම නැතොත් කොටහල වීම ප්‍රධාන කරගත් චාරිත්‍ර වාරිත්‍ර ගණනාවක් තියෙනවා. මෙම චාරිත්‍ර වාරිත්‍ර ජන සමාජයේ පවතින ඇදහිලි සහ විශ්වාස මත ගොඩනැගුණු ඒවා. ඒ කෙසේ නමුත් මෙම ක්‍රියාපිළිවෙල ප්‍රාදේශීය වශයෙන් යම් යම් වෙනස්කම් පැවතිය නමුත් පොදුවේ සිදු කරන ලබන චාරිත්‍ර වාරිත්‍ර පෙන්වා දිය හැකි. අය අධ්‍යයන පාසුව උදෙසා වෙන්වෙන් වශයෙන් දැක්කොත් නැකත් බැලීම, ගෙට කරවීම, ස්නානයට සුදුසු ස්ථානයක් සැකසීම, ස්නානය කිරීම, ගෙට ඇතුල් වීම සහ වැඩිහිටියන්ට වැඳීම. ඉතින් මේ චාරිත්‍ර වාරිත්‍ර එකිනෙකට සහ සම්බන්ධව පවතිනවා. ඒ වගේම ඒවා සමග අභිචාර ලක්ෂණද අපිට හඳුනා ගන්න පුළුවන්. අපි බලමු නැකත් බැලීම. අපේ අධි විශ්වාස අතර නක්ෂත්‍රය ගැන විශ්වාසය මුල් තැනක් ගන්නවා. ජීවිතයේ සෑම වැදගත් අවස්ථාවකම මේ විශ්වාසය හා සම්බන්ධ වෙනවා. බිලිඳෙකු උපත ලද වහාම ජන්ම වේලාව අනුව කේන්ද්‍රයේ සාදලා දරුවාගේ අනාගතය ගැන විමසන්න පවා අපේ අය පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ගැහැණු දරුවෙකු නම් වැඩිවියට පැමිණෙනු වහාම නැකත් ශාස්ත්‍රය දන්නකු ලවා වැඩිවියට පැමිණෙනු වේලාව අනුව පලාපල තෝරගන්නවා. ඒ පමණක් නොවේ ගැහැණු දරුවා පිළිබඳ කරනු ලබන කොටහළු චාරිත්‍රද තීරණය කරන්නේ ඒ නැකත්කරුවාගේ නියමය අනුව. අනාගතයේදී මේ මල්වර වූ නැකත නිසා යම් අපලයක් මතුවේ නම් එය නැති කර ගැනීමට උපාය මාර්ගද නැකත්කරු නියම කරනවා. මීට අමතරව විවාහයේදී පොරොන්දම් බැලීම සහ පෝරුවේ චාරිත්‍ර සඳහා නැකත් සැකසීම පෙන්වා දෙන්න පුළුවන්. තවත් අවස්ථාවන් අතර නිවසක් ගොඩනැගිල්ලක් වගා කටයුත්තක් සඳහා නැකත් සකසනවා. ශාන්ති කර්ම අවස්ථාවලදී කප් සිටුවීම සඳහා වුණත් නැකත් භාවිත කරනවා. මෙමගින් ගම්‍යමාන වන්නේ ගැමි ජනයා අතර විශ්වාසය නැකත් බැලීම තුලින් පිළිඹු වන බව. අධ්‍යයනය කරනු ලබන මල්වර චාරිත්‍ර තුළ වුණත් නැකත් බැලීම මගින් සිදුවන්නේද මේ අධි විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමක්. ප්‍රධාන වශයෙන් දැරියවියක් වැඩිවියට පත්වුණු බව දැනගත් වැඩිහිටියන් වහාම ජන්මපත්‍රය සහ බුලත් අතක් සමග පැමිණ මල්වර කේන්ද්‍රය සකසා ගැනීම සහ පලාපල විමසීම සිදු කරනවා. විශේෂයෙන්ම මෙම කාර්යය සිදු කරන්නේ ඒ පිළිබඳ මනා දැනුමක් සහිත ජ්‍යොතිර්වේදියෙකු විසින්. දැරියක් මල්වර වන අවස්ථාවේදී දවස නැකත තිතිය යෝගය කරණය ලග්නය හෝරාව මාසය ඇඳ සිටි වස්ත්‍රය ස්ථානය আদি කරුණු පදනම් කරගෙන සකස් කරනු ලබන කේන්ද්‍රය මල්වර කේන්ද්‍රය කියලා හඳුන්වනවා. මේ මල්වර කේන්ද්‍රය අනුව ජන්ම කේන්ද්‍රයේ පවතින ග්‍රහ බලය අඩු වැඩි වෙන හෝ සාමාන්‍ය වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ මල්වර චාරිත්‍ර සඳහා නැකත් බැලීම සහ පුරාවෘත්ත කතාවක් වශයෙන් සැලකෙන දල කුමාරයා පිළිබඳ පැවසූ අනාවැකියක් සමග ඇති වූ විනාශකාරී තත්ත්වය නිසා එවැනි තත්ත්වයක් ඇති නොවන ආකාරයට මේ මල්වර චාරිත්‍ර උදෙසා නැකත් සැකසීමත් එම ක්‍රියා පිළිවෙත් නිසි ආකාරයෙන් සිදු කිරීමට වග බලා ගැනීමට ගැමි ජනයා නිරන්තරයෙන් පුරුදු වුණා. ඒ ඇදහිලි විශ්වාස අදටත් ඒ විදිහටම පවතිනවා. ඉතින් ඒ විදිහට ඇදහිලි හා විශ්වාස මත පදනම් වූ නැකත් බැලීම දැරියගේ අනාගතය සුභසිද්ධිය වෙනුවෙන් සිද්ධ වෙච්ච දෙයක්. ඒ මගින් අභිචාර ලක්ෂණ ඉස්මතු වෙනවා. ඊළඟට ගෙට කරවීම දැරියක් මල්වර වීමෙන් අනතුරුව සිදු කරන ලබන ප්‍රථම කාර්ය වශයෙන් දැරිය ගෙට කරවීම සිදු කරනවා. මේ සීමා තහංචිය වශයෙන් සලකනවා. පිරිමි පාර්ශවයන්ට ඇස නොගැටෙනසේ වෙන්කර තැබීම මෙහිදී සිදු කරනවා. අතීතයේදී ගෙට කරවීම සඳහා නැකත් බලලා තියෙනවා. නමුත් වර්තමානයේ එහෙම දෙයක් සිදු කරන්නේ නැහැ. ගෙට කරවීමේ චාරිත්‍රයන් අතර නැවුම් මුට්ටියක්ගෙන නොපිපුණු
පොල් මලක් තබා එය විවෘත කොට එම කලේ බහා තබලා මල්වර යුවතිය සිටින කාමරයේ කෙළවරක තැබිය යුතුයි. මේකට කිලි මුට්ටිය කියලා තියෙනවා. අදටත් ඒ චාරිත්‍රය යම් යම් පළාත්වල සිදු කරනවා. ඉතින් ප්‍රධාන වශයෙන් කිලි දෝෂය මුල් කරගෙන සිදු කරන ලබන චාරිත්‍රයක් වශයෙන් ගෙට කිරිවීම සිදු කරනවා. ප්‍රධාන තහංචි ගණනාවක් මෙම ගෙට වී සිටින කාලය තුළ ක්‍රියාත්මක කරනවා. ඉන් පළමු තහංචිය වශයෙන් පිරිමි පාර්ශවයට ඇස නොගැටින සේ වෙන් වෙලා ඉන්න ඕන. එසේ සිදු කරන්නේ යම්කිසි අකටයුත්තක් සිදුවේ හැකි යන විශ්වාසය පදනම් කරගෙන. උස් හඬින් කතා කිරීමටත් තහංචි පනවනවා. ඒවා විතරක් නෙවෙයි විවිධ වූ කිලි ආහාර ද්‍රව්‍ය අනුභවය වගේම තහංචි. ඒ වගේම මල්වර වූ දැරිය තනි නොකළ යුතුයි. මෙවැනි අවස්ථාවලදී ගැමි ජනයා අතර ප්‍රබල විශ්වාසයක් පැවතියේ තනි කිරීම මැගින් ඇතිවිය හැකි තනිකම් දෝෂ නැති කර ගැනීම. ඒ අතර දැරිය සිටින ස්ථානයේ යකඩ කැබැල්ලක්, රිදී හැන්දක්, ගිරයක් ආදී වස්තු තැබීම සිදු කරනු ලබනවා. මෙවැනි චාරිත්‍රයන් තුළ අභිචාරාත්මක ලක්ෂණ ඉස්මතු වෙනවා. තනිකම් දෝෂය ඇතිවීමත් කිලි දෝෂය පැවතීමත් හේතු කොටගෙන විවිධ වූ යක්ෂ බලපෑම් ඇතිවිය හැකි කියන විශ්වාසය ගැමියන් තුළ පැවතුණා. එදී කළු කුමාර දෝෂය පෙන්වා දෙන්න පුළුවන්. කළු කුමාරයා කාන්තාව හා සම්බන්ධ කිල්ලට සම්බන්ධ ප්‍රබල යක්ෂයෙක් විදියට තමයි පෙන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට යක්ෂ දෝෂයක් ඇතිවිය හැකි නිසා ඒ සඳහා සුදුසු අභිචාර කර්මයන් ගැමි ජනයා විසින් චාරිත්‍රයක් වශයෙන් සිදු කිරීමට කටයුතු කරලා තියෙනවා. ගෙට කර සිටින කාලය දින 5කට 7කට සීමා වුණත් වර්තමානයේ තුළ එය සති 2-3 දක්වා දීර්ඝ වෙන අවස්ථාත් දක්නට තියෙනවා. ඒ කෙසේ නමුත් ගෙට වී සිටින යුතු කාලයක් නියත වශයෙන්ම පවතිනවා. දවසක්ද දෙකක්ද ඒක කාලෙන් කාලයට වෙනස් වෙනවා. ඊට හේතු වශයෙන් කිලි දෝෂය යම්කිසි කාලයක් පැවතීම හේතු කොටගෙන තමයි ඒ විදිහට කාල වකගානුව තීරණය වෙලා තියෙන්නේ. මේ ආකාරයෙන් ගෙටවීමේ චාරිත්‍රය සිදු කරලා තියෙනවා. ඊළඟට ස්නානයට සුදුසු ස්ථානයක් සැකසීම නැකත්කරු විසින් ලබා දෙන නැකත් වලට අනුව ස්නානය සිදු කරනවා. ඒකෙදී ස්නානය සඳහා ස්ථානයක් සැකසීම ඉතා වැදගත් කාරණයක්. මේ අතීතයේ සිට අද දක්වාම පැවතෙන ඉතා වැදගත් චාරිත්‍රයක් විදියට තමයි සැලකෙන්නේ. මෙහිදී නිවසෙන් පිටත විශේෂ තැනක් සකසනවා. එහිදී එම ස්ථානය ප්‍රථමයෙන්ම ශුද්ධ පවිත්‍ර කරලා අනතුරුව වටේ තිර රෙදි ඇද ඒ ස්ථානය සීමා කරනවා. ඒ අසල කොස් අත්තක් හරි කිරි ගහක් තියෙන තැනක් නම් විශේෂයෙන් හොඳයි. එහෙම නැත්නම් කිරි අත්තක් සිටවනවා. විශේෂයෙන් කොස් අත්තක් තමයි සිටවන්නේ. ඉතින් ඒ මගින් සුබ ලකුණු සහිත සංකේත යොදා ගන්න ආකාරය තමයි මේ චාරිත්‍රය මගින් පිළිබිඹු කරන්නේ. ඉතින් මෙම චාරිත්‍රය සහ ශාන්ති කර්ම තුළ දක්නට ලැබෙන තොටපේ කිරීමත් අතර අභිචාරමය ලක්ෂණ අතර යම් තරමක් දුරට සමානකම් ඇති බව හැඟෙනවා. මන්ද තොටපේ කිරීම තුළින්ද ඒ සඳහා පමණක් භාවිත කිරීමට එම ස්ථානයේ සකසා ගන්නා අතර ඒ ස්ථානයේ සීමා කොට පැන් ලබා ගැනීමත් දේවාභරණ පිරිසිදු කිරීමටත් ඊට අමතරව ඇදුරන් නා පිරිසිදු වීමත් සිදු කරනවා. ඉතින් මේ විදිහට ස්නානය සඳහා ස්ථානයේ සැකසීම තුළද අභිචාර ලක්ෂණ ඉස්මතු වෙලා තියෙනවා. ඊළඟට ස්නානය කිරීම මල්වර දැරිය ස්නානය කිරීම සඳහා ස්නානය සඳහා සකසන ලද ස්ථානයට ගෙනියනු ලබනවා. මෙය සිදු කරන්නේ තම මව විසින්. එහි මව නැමැති නම් නැන්දා විසින් තමයි සිදු කරන්නේ. මේ සිදු කරන ලබන අවස්ථාවේ මල්වර දැරිය සුදු මොට්ටක් කිලියක් ආවරණය කොට, ඒ කියන්නේ සුදු රෙද්දකින් ආවරණය කරන එක තමයි මොට්ටක් කිලියකින් ආවරණය කරනවා කියලා කියන්නේ. එහෙම ආවරණය කරලා ස්නානය කරන ස්ථානයට අරගෙන යනවා. ඉතින් මේ විදිහට රෙදි කඩකින් වස්ටාගෙන එම ස්ථානයට අරගෙන යන්නේ තවමත් කිලි දෝෂය අවසන් වෙලා නැති නිසා. තවත් මතයක් විදිහට ඇස සහ කටවහ නැමැති දෝෂයන්ද ඇතිවිය හැකි බව ගැමි ජනයා අතර පවතිනවා. ඉතින් කෙසේ වෙතත් නැකත්කරු විසින් ලබා දෙනු ලබන නැකත් අනුව ස්නානය කරනු ලබනවා. ස්නානය කිරීමේදී ප්‍රථමයෙන්ම ඖෂධ මුට්ටියෙන් නෑවීම සිදු කරනවා. ඒ ඖෂධ මුට්ටිය තීරණය කරන්නේ නැකත්කරු විසින්. එමගින් කිලි දෝෂ ඉවත් කර ගන්න පුළුවන් කියලා ඒ විශ්වාසයක් තියෙනවා.
එය අභිචාරමය කාර්යයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙම ඖෂධ මුට්ටිය සඳහා යොදා ගන්නා ඖෂධ අතර රතු හඳුන්, මුරුවා මුල්, සපු මල් කැකුළු, කලාඳුරු අල, අමු කහ, වියලි ඉඟුරු, ජටා මාංශ, ඊතන, සුවඳ කොට්ටන්, වෙනිමල් ගැට විශේෂයෙන් යොදා ගන්නවා. මේ ඖෂධ මුට්ටිය මල්වර දැරියගේ හිසට වක් කරනු ලබන්නේ ඇයගේ මාව විසින්. එහෙමත් නැත්නම් නැන්ද හරි අතීතයේ රෙදි නැන්ද විසිනුත් සිදු කරලා තියෙනවා. කෙසේ නමුත් ස්නානයේ අභිචාර කාර්ය වශයෙන් ඖෂධ මුට්ටිය නාවනු ලබනවා. ඉන්පසු දැරියට නිසි ලෙස පිරිසිදු වීමට ඉඩ වෙන් කරනවා. නා පිරිසිදු වීමෙන් අනතුරු නැකත්කරු විසින් නම් කරන ලද වර්ණයට ගැළපෙන ඇඳුමකින් තමයි මේ දැරිවිය සරසන්නේ. ඉන් අනතුරු ස්නාන ස්ථානයේ ඇති කොස් අත්තට පිහියෙන් පහර දීලා එම කොස් අත්තෙන් වැగిරෙන කිරි බැලීමට දැරියට අවස්ථාව ලබා දෙනවා. මේ කාරණයෙන්ද සිදුවන්නේ සුබ සංකේත ප්‍රථමයෙන් දැකීමට සිද්ධ කිරීම. මිට අමතරව දැරිය මල්වරණ අවස්ථාවේදී ඇඳ සිටි ඇඳුම් ආභරණ ආදිය නැවත පාවිච්චිට නොගන්නා අතර ඒ රෙදි නැන්දාට ලබා දෙනවා. මුට්ටියකට දමා තමයි ඒක ලබා දෙන්නේ. මේ කිලි මුට්ටිය වශයෙන් සලකනවා. මේ චාරිත්‍ර තුළින් පැහැදිලි ලෙසම කිලි දෝෂ නිසා ඇති වූ අපිරිසිදුභාවය ඉවත් කර ගැනීමට තමයි මේ විදිහට සිදු කරලා තියෙන්නේ. ඊළඟට බලමු ගෙට ඇතුල් වීම. ස්නානෙන් අනතුරු ගෙට ඇතුල් වීමද නැකතට අනුව තමයි සිදු වෙලා තියෙන්නේ. ගෙට ඇතුළු වීමේදී දැරිය සුදු රෙද්දකින් වසාගෙන තමයි ඇතුල් කරන්නේ. මෙසේ ගෙට ඇතුළු වීමට පෙර දිය පිරුණු බඳුනකින් මුහුණ බැලීම සිදු කරනවා. එයින් කියවෙන්නේ තව කෙනෙකු දැකීමට පෙර තමාගේ රූපය තමා විසින්ම දැකීම සහ ඇස්වහ දුරු කරවීම තමයි මේකේ ප්‍රධාන අරමුණ. ඒ වගේම ගෙට ඇතුල් වීම ප්‍රධාන දොරටුවෙන් තමයි සිදු කරනු ලබන්නේ. මේ අවස්ථාවේදී පොල් ගෙඩියක් දැරිය විසින් බිඳීමට සලස්වනවා. එමගින් ශාස්ත්‍රීයත්වයේ සංකේතවත් කරන බව තමයි කියවෙන්නේ. ගෙට පැමිණීමෙන් අනතුරු ගේ ඇතුලේ දල්වා තියෙන පොල් තෙල් පහනක් හතින් පවන් සලා නිමා දැමීමට දැරියට අවස්ථාව සැලසෙනවා. මේ සම්බන්ධව විවිධ වූ මතවාදයන් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තම මරණයක් වූ විට මරණය නිවසට රැගෙන ආපසු දේහය තබා තිබෙන තැනින් පොල් තෙල් පහනක් දල්වා තියෙනවා. එමගින් මරණය නිසා හටගන්නා කිලි නැතහොත් විස බීජ විනාශ කිරීමේ ගුණයක් පොල් තෙල් පහනේ දැල්ල සතුයි. නමුත් මේ අවස්ථාවේදී එය දැරිය විසින් නිමා දමන්නේ කිලි දෝෂය අවසන් බවත් මල්වර චාරිත්‍ර හමාර වූ බවත් දැන්වීමට. ඉතින් පැහැදිලි ලෙසම මෙම චාරිත්‍ර වාරිත්‍ර තුළ ඇදහිලි හා විශ්වාසයන් බොහෝමයක් ඇති බව අපට පෙනී යනවා. ඒ වගේම ඊට ආවේනික වූ අභිචාර ලක්ෂණයන්ද ගොඩනැගී ඇති බව අපිට මේ හැම ක්‍රියාකාරකමක් තුළින්ම වැටහෙනවා. ඉතින් මේ විදිහට මේ චාරිත්‍ර වාරිත්‍ර සියල්ල අවසන් වුණන් පස්සේ ප්‍රථමයෙන්ම බුදුන්ට මල් පහන් පූජා කිරීම දැරිය විසින් සිදු කරනවා. ඒ වගේම බුදු ගුණ සිහි කරනවා. ඉනතුරුව දෙමාපියන්ට සහ තමන්ගේ සියලු වැඩිහිටියන්ට බුලත් දී වැඳ ආශිර්වාද ලබා ගැනීමට සලස්වනවා. ඒ වගේම වැඩිහිටි කාන්තාවන් එකතු වෙලා දැරියට පිරිත් සජ්ජායනා කරලා ආශිර්වාද ලබා දීමටත් සමහර පැතිවල සිදු කරනු ලබනවා. ඉතින් මේ විදිහට තමයි මල්වරයක් වුණ අවස්ථාවේ ඉඳලා මල්වල චාරිත්‍ර සියල්ල එකින් එක කරගෙන ඇවිල්ලා අවසන් වෙන්නේ. ඉතින් ඒ චාරිත්‍ර වාරිත්‍ර අවසන් වුණන් පස්සේ සමහරව ඒ දැරියගේ මල්වර උත්සවශ්‍රීයෙන් සමරන අවස්ථා තියෙනවා. සමහරව ඒක උත්සවශ්‍රීයෙන් සමරන්නේ නැහැ. ඒක තමන්ගේ ඥාති මිත්‍රාදීන් විතරක් එකතු වෙලා සමරන අවස්ථා තියෙනවා. ඉතින් ඒක පුද්ගලයාගේ ක්‍රියාකාරකම් මත වෙනස් වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක මගින් ඔයගොල්ලන්ට මල්වර චාරිත්‍ර පිළිබඳ බැඳුණු නැකත් ඒ වගේම එකින් එක කොහොමද සිදු කරන්න කියන එකත් ඒ වගේම ඒ නැකත් චාරිත්‍ර වාරිත්‍ර හා බැඳුණු අභිචාර ලක්ෂණ ගැනත් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් මගේ channel එක හා එක්කුණු ඕගොල්ලන් හැමෝටම ස්තුතියි. ගිහින් එන්න සුබ දවසක්.